අපේ එන්ගේජ්මන්ට් එකට දින දාගත්තට පස්සේ අපි මුලින්ම කරේ අපි දෙන්නගේ මුදු දෙක තෝරපු එක. ඒකට අපි හොරණ නිව් ලංකා ගෝල්ඩ් හවුස් එකට තමා ගියේ. මෙන්න මේ රින්ග්ස් දෙක තමයි අපි තෝරගත්තේ. ඊට පස්සේ අපිට තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි අපි කොහෙද එන්ගේජ්මන්ට් එක ගන්න කියලා. මුලින් අපේ ගෙදර ගන්න හිටියත් කාලගුණේ තියෙන එක එක දේවල් නිසා වැස්ස තිබිච්ච නිසා අපි ගෙදර ගන්න නැතුව වෙන තැනක් බල ඉන්නකොට හරි අහම්බෙන් මේ හොටෙල් එක හම්බුණා. අවින්කා ග්‍රෑන්ඩ් ලක්සරි බැංකුවට් තමයි හොටෙල් එකේ නම. ඊට පස්සේ තාත්තයි මයි ගිහිල්ලා එකට ඇඩ්වාන්ස් පේමන්ට් කරලා බුක් කරලා ආවා. ඊළඟට අපි කළේ චමත්ගේ සැලොන් එක තෝරපු එක. ඒකට අපි හොරණාවටින්ම සැලොන් අලංකාර එක තමයි තෝරගත්තේ. ගොඩක් දුර යන්නත් අපිට ටයිම් තිබුණේ නැති නිසා. ඊට පස්සේ අපි එදාම ගියා චමත්ට වොච් එකක් බලන්න. එදා නම් අපි වොච් බැලුව විතරයි. ඒ වොච් එකක් ගන්න උනේ නැහැ. එදා දවසේ සැලුන් එකේ වැඩයි වොච් එක බලන එකයි තමයි කරගන්න තිබුණේ. වැඩ දෙකම කරගෙන අපි හොරණ අලුතින් දාපු බැරිස්ටා කැෆේ එකට ආවා. ටිකක් හවස් වෙලා මොනවා හරි කාලා බීලා යන්න. ඊට පස්සේ මගේ ෆ්‍රොක් එක සිලෙක්ට් කරන වැඩ ටික තමයි තිබුණේ. මම ඉතින් ගොඩක් පේජස් TikTok channel ඒවා බලලා අන්තිමට Sephora bridal dresses කියන shop එක හොයාගත්තා. මෙයාලගේ shops 3ක් මට මතක විදිහට තියෙනවා. මම ගියේ burlesque shop එකට. ඉතින් එතන අපිට කැමති විදිහට ඇඳලා බලලා ගන්න පුළුවන් ගොඩාක් varieties වලින් ගවුන් තියෙනවා. හැබැයි යාලා ඇඩ්ජස්ට්මන්ට් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ඇඟට ගැලපෙන ගවුම් අපිට ගිහින් ගන්න පුළුවන්. මම ඊට පස්සේ මෙන්න මේ ඔය මං ඇඳලා ඉන්න ගවුම තමයි මගේ හිත ගියේ. ඊට පස්සේ වීඩියෝ කෝල් එකක් අරගෙන ගෙදර අයටයි චමත්තයි පෙන්නලා එයාලගෙනුත් ඒකේ කැමැත්ත අහලා ඊට පස්සේ ඒ මං ඇඳගෙන හිටපු ගවුම තමයි මෙන්න මේක. ඒක තමයි මම එන්ගේජ්මන්ට් එක දවසේ අවසානයේ ඇඳේ. යෙෂිකත් එක්ක තමයි ඉතින් මේ ගවුම ගන්න වැඩේට ගියේ. ඊට පස්සේ කියන්නේ මගේ ගවුම ඕකේ වුණාට පස්සේ ඔක්තෝබර් 4 වෙනිදා ඒක නම් අපේ ශනික තීරණයකින් ගිය ගමනක්. මට ජුවලරීස් මොනවා හරි ගන්න නංගීමයි පිටකොටුවේ ගියා. එතනින් අපි ඒ බඩු ටිකත් අරගෙන මේ දැන් වන් ගෝල් ෆේස් එකේ ෆුඩ් කෝට් එකට ඇවිල්ලා ඉන්නවා අපි මොනවා හරි කන්න. ඊට පස්සේ ඔක්තෝබර් 6 වෙනිදා මේ වෙනකොට මට හෙම්බිරිස්සා වුණ හැදිලා තිබුණේ. ඒ වුණාට රෙජිස්ට්‍රාර් මිස්ලගේ ගෙදරට ලියකියවිලි ටිකක් ගෙනහිල්ලා වැඩ වගේක් කරන්න තිබුණ නිසා මේ දැන් මං එහෙ යන්න ලෑස්ති වෙනවා. ඔක්තෝබර් 10 වෙනිදා තමයි අපි දෙන්නගේ රින්ග්ස් දෙක හදලා අපිට බාර දුන්නේ. ඔය ඉන්නේ අපි ඒක ගන්න ගිහින්. ඔක්තෝබර් 11 අපි දෙන්නත් එක්ක ගියා චමත්ට දාන්න ෂූස් දෙකක් බලන්න. හෙලංකා හොරණ හෙලංකා එකෙන් තමයි අපි ෂූස් දෙක ගත්තේ. අපි මුලින්ම චමත් අඳින්න ප්ලෑන් කරලා තිබුණේ බ්ලැක් කිට් එකක්. ඒ නිසා බ්ලැක් දෙකක් තමයි උතනදි තෝරන්නේ. පස්සේ අපි ඒක මාරු කරගන්නවා. ඊට පස්සේ අපි 16 වෙනිදා යනවා බණ්ඩාරගම පෙරමුණ කියන ෂොප් එකට. එතන ගොඩාක් පිළිමියට එන්ගේජ්මන්ට් එහෙම නැත්නම් වෙඩින් ෆන්ක්ෂන්ස් වලට යන්න ඕන තරම් කෝට් ඒ වගේ දේවල් තියෙනවා. මම අර කලින් කිව්වා වගේ චමත් මුලින්ම try කළේ black kit එකක්. ඊට පස්සේ ඉතින් එයා ආස වුණේ dark blue kit එකකට. ඊට පස්සේ අපි ඒක dark blue kit එකකට මාරු කළා. මේ එදා එන ගමන් චමත්තත් උණ හැදිලා එයාටත් ඉතින්
බෙහෙත් ටිකක් අරගෙනම ආවා. ඔක්තෝබර් 21 චමත්ගේ හෙයාර් ට්‍රයල් එකට අපි ඔය ගිහින් ඉන්නවා තමා දැන් දකින්නේ. 22 වෙනිදා මම අපි දෙන්නගේ ඉන්විටේෂන් කාඩ් එක ඩිසයින් කරේ. මේක ඇත්තටම අපි අපේ ෂූට් එකට විතරයි ගත්තේ. ඊට පස්සේ අපේ එන්ගේජ්මන්ට් එකට කලින් දවසේ අපි දෙන්නට වැඩ ගොඩක් කරගන්න තිබුණා. අපි ඉතින් උදේම පිටත් වුණා. අම්මා බත් එකක් හදලා දුන්න නිසා ඉතින් ඒකත් අරගෙන අපි ඒක කාලා තමයි මේ පිටත් වෙන්න හදන්නේ. අපිට තිබුණා මගේ ෆ්‍රොක් එක ගන්න බොරලැස්ගමුවට ගිහින් ෆ්‍රොක් එක අරගෙන ඊට පස්සේ චමත්තත් තව ගන්න බඩු වගේක් තිබ්බා. ඒ කියන්නේ අම්මගේ එන්න කියපු හෙට කියන්නේ ඊළඟ දවසේ අපේ එන්ගේජ්මන්ට් එක දවසට උවමනා වෙන බඩු වගේක් ඒ ටිකත් අරගෙන යන්න තමයි මේ අපි කාලා ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ මගේ ගවුම පේමන්ට් ඔක්කොම කරලා අරගෙන අපි දෙන්න කීල්ස් එකට ගිහිල්ලා කන්න දේවල් බොන්න දේවල් ටිකකුත් අරගෙන කන ගමන් ඔන්න දැන් ඊළඟ තැනට යනවා. ඊළඟට තියෙන්නේ මගේ නේල්ස් හදාගන්න සැලොන් එකකින් එන්න කිව්වා. දැන් මෙහෙමම චමත් මාව සැලොන් එකට දාලා එයා එන්නේ නැහැ කිව්වා. එයාට වෙලා ඉතින් ඉඳලා ඒ වැඩ ටික කරලා ඉවරනම් පස්සේ මාව ගෙදරට දාලා එයා ගෙදර ගියා. ඔය තියෙන්නේ මගේ නේල්ස් දාලා ඉවර වෙලා මම ගෙදර ආවට පස්සේ දැන් අම්මයි මායි පන්සල් යන්න තමයි හදන්නේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ටක් ගාලා ලෑස්ති වෙලා අම්මයි මායි පන්සල් ආවා බෝධි පූජාවක් තියන්න. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක ගිලන්පස ලෑස්ති කරලා මල් පූජා කරලා පාම් පත්තු කරලා සේරම කරලා බෝධි පූජාව කරලා ගෙදර ආවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ටික වෙලාවක් ගියාට පස්සේ අපේ ඩෙකරේෂන් කරපු අංකල් කතා කරලා කිව්වා මේ ඩෙකරේට් කරලා ඉවරයි පුළුවන් නම් ඇවිල්ලා බලලා යන්න කියලා. කියන අඩුපාඩුවක් තියෙනවද හොඳයිද කොහොමද කියලා බලලා යන්න කියලා ඔය ඒ ගිය වෙලාව. මේ එන්ගේජ්මන්ට් එක දවසේ උදේ කියන්නේ 2025 ඔක්තෝබර් 23 වෙනිදා උදේ 5:10ට තමයි මට චමත්තයි දෙන්නටම පිටත් වෙන නැකත තිබුණේ. ඉතින් අපි ඔය දැන් මේ නැකත එනකන් තමයි ඔයගේ මං දොරකඩට වෙලා බලාගෙන ඉන්නේ. එතකොට චමදුත් ගෙදරින් පිටත් වෙලා එනවා. ඇවිල්ලා අපි දෙන්නම විද්‍යාරත්න පන්සලේදී අපේ දෙන්නට කරන්න තියෙනවා පොඩි පොඩි කියන්නේ වතාවත් ටිකක් ඒ කියන්නේ වඳින්න මල් පූජා කරන්න එහෙම ටිකක් තියෙනවා. ඒ නිසා අපි දෙන්නත් එක්කම දැන් මෙහෙම ගෙදරින් මම පිට වෙලා ගියාට පස්සේ විද්‍යාරත්න පන්සලේදී ආයිම හම්බ වෙනවා අපි ඇඳගන්න සැලොන් දෙකට යන්න කලින්. ඉතින් හරි එකතාවට පස්සේ මම අම්මටයි තාත්තට දෙන්නටම වෙලා තාත්තා තමයි මාව පන්සලට යනකම් ගිහින් දැම්මේ. මේ වෙනකොට චමත් එක්ක මගේ යාළුවා ඒෂිකා ඇවිල්ලා ඉන්නවා. මාත් එක්ක අපේ නංගි ගියා. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක මල් බ්ලාස්ටි කරලා මේකට නම් ගොඩාක් මල් කඩලා කිරිපිඩු එහෙම හැදලා දුන්නේ චමත්ගේ අම්මා. අපේ අම්මා එදා දවසේ එන්ගේජ්මන්ට් එකට එන අයට කෑම හදපු නිසා චමත්ගේ අම්මා අර ටික හදලා දුන්නා අපිට. ඊට පස්සේ අපි මල් පහන් පූජා කරලා කිරිපිඩු පූජා කරලා ඊට පස්සේ වැඳලා ආශිර්වාද අරගෙන අපේ හිතේ තියෙන බලාපොරොත්තුත් කියලා අපි දෙන්න සැලොන් දෙකට ගියා. මේ තමයි එන්ගේජ්මන්ට් එක දවසේ මගේ ෆයිනල් ලුක් එක. මම මෙහෙම ඩ්‍රෙස් කරේ සැලොන් රශ්මි. ඒකත් හොරනම සැලොන් එකක්. රශ්මි අක්කගෙන් තමයි මම මතක ඇති කාලෙකින් ඉඳන් නෝමල් ඩ්‍රෙසින් වලට යන්නේ. ඉතින් එයා මම කැමති විදිහට මගේ මේකප් එක හෙයා එක හැමදාමත් දාලා දෙන කෙනා. ඉතින් මං එන්ගේජ්මන්ට් එකටත් එයාම තෝරගත්ත ඒ නිසා. මේ වෙනකොට චමතුත් ලෑස්ති වෙලා ඉවරයි. මාවත් එක්කන් යන්න
මං කිව්ව වෙලාවක් තමයි මෙම්ම පොඩි වීඩියෝස් දෙක තුනක් ගත්තේ. ඊට පස්සේ මේ තියෙන්නේ චමත්ගේ ෆයිනල් ලුක් එක. ඒ සැලොන් අලංකාරකයා අයියා එයාවත් අපි මම ඇත්තටම හිතුවට වඩා හොඳට එයාගේ හෙයා එක හදලා ලස්සන්ට ලෑස්ති කරලා තිබුණා. පස්සේ චමත් මට කලින් කොහොම පිටත් වෙලා හොටෙල් එකට ආවා. ඊට පස්සේ මං ඇවිත් මේ තියෙන්නේ අපේ ෆස්ට් ලුක් වීඩියෝ එක. ඒක ඉතින් හරි අමුතු හැඟීම. ඕන තරම් චමත් මාව මේකප් කරලා දැකලා තියෙනවා. ඒ වුණාට මේ විදිහට මාව දකින්න පළවෙනි වතාව. ඊට පස්සේ ඒ වීඩියෝ එක අරගෙන අපි දෙන්නත් එක්ක අපේ එන්ගේජ්මන්ට් එක තිබුණු හෝල් එකට යනවා. ඒ මං යන ෆ්‍රොක් එක දිගයි. ඔය පේන්නේ ඒ කියන්නේ ඒක මගේ හීල් එක දැම්මත් ඒක බිම දිගේ ගෑවෙන තරම් දිගයි. ඉතින් කාගේ හරි සපෝට් එකක් ඕන මට ඇවිදගෙන යන්න. චමත්ගේ පැත්තෙන් සහ මගේ පැත්තෙන් එන නෑදෑයෝ යාළුවෝ හැමදෙනාම වගේ ඇවිල්ලා තමයි හිටියේ. ඊට පස්සේ අපි නැකතට ලං වෙන්න එනකොටම අපි ගිහින් වාඩි වෙලා ලෑස්ති වෙලා හිටියා. ඊට පස්සේ අපේ ඒ රෙජිස්ටර් මිස් තමා එඩිෂියා නැන්දා. ඉතින් අපි කලින් ඉඳන් අඳුරන කෙනෙක්. එයා ඊට පස්සේ අපි පුරවලා දුන්න තොරතුරු ටික ඒව හරිද කියලා බලන්න කියලා කළා. දැන් ඔය වාඩි වෙලා ඉන්නේ නැකත එනකන්. මට හරියටම නැකත් වෙලාව මතක නැහැ. චමත්ගේ පැත්තෙන් සාක්ෂි විදියට අස්සම් කළේ උපාලි සර්.
මගේ පැත්තින් සාක්ෂි විදියට අස්සම් කරේ ආතා කියන්නේ අපේ අම්මගේ තාත්තා. ස්වාමිපුරුෂයා සහ භාර්යාව වශයෙන් ඕනෝන් පිළිගැනීමෙන්ද ඉන්පසු මෙම ලේඛනයෙහි අත්සන් තබා ඒ වග ස්ථිර කිරීමෙන්ද ලෝක චාරිත්‍ර නොහොත් ආගමානුකූලව යම්කිසි ක්‍රියාපිළිවෙතක් සිද්ධ නොවෙතත් නීතියේ හැටියට ඔබ දෙදෙනා විවාහ වූ බව දැනගත යුතුය. එසේම ඔබ දෙදෙනා විසින් අරමුණු කරගන්න විවාහය උසාවියකින් ලබා දෙන නඩු තීන්දුවකින් මිස වෙන කිසිම ආකාරයකින් අවලංගු සාක්ෂි වනමින් ඉල්ලන. සාක්ෂි වනමින් මේ විදිහට අත්සන් කරන වැඩ කටයුතු ඉවර වුණා. ඊට පස්සේ තව මොකක් හරි දෙයකට මගෙන් සයින් එකක් ගන්න තියෙනවා කියලා මම ඒකට සයින් කරා. ඊට පස්සේ තිබුණේ අපි දෙන්න මුදුමාරු කරගන්න වෙලාව. ඊට පස්සේ මේ විදිහට අපි තැන පොඩ්ඩක් මාරු කරලා අපි දෙන්න මුදුමාරු කළා. මුදුමාරු කළාට පස්සේ අපිට තිබුණේ පොල්තෙල් පහන පත්තු කරන්න. පොල්තෙල් පහන කිව්වට දැන් ඒවා මොඩර්න් වෙලා පොල්තෙල් පහනක් නෙමෙයි මේ වගේ ලස්සන පහනක් තමයි තිබුණේ අපිට පත්තු කරන්න. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක පත්තු කළා පහන් දෙකක්. ඊට පස්සේ චමන්ගේ අම්මයි තාත්තයි පත්තු කළා. ඊට පස්සේ අපේ අම්මයි තාත්තයි පත්තු කළා. ඊට පස්සේ අපේ ආච්චිමයි තාත්තයි පත්තු කළා. චමත්ගේ අම්මගේ අම්මාචිත් පහනක් පත්තු කළා. ඊට පස්සේ අපිට තිබුණේ කේක් කපන්න. කේක් කපලා කන්න සහ කවා ගන්න. මේ කේක් එක රස ලස්සන මේ කේක් එකකට හදලා දුන්නේ මගේ අතිජාත මිත්‍රයා යශිකා යෂ් කේක්ස්. ඉතින් එයත් අද එන්ගේජ්මන්ට් එකේ ඇවිත් ඉන්නවා. ඉතින් හරිම රසයි යාගේ කේක් ගැන නම් ඉතින් කියන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි දෙන්න කෑවට පස්සේ චමත්ගේ අම්මට තාත්තට අක්කට චමිරුට අපේ අම්මට ඊට පස්සේ අපේ තාත්තට
චූටිට හැමෝටම කේක් අපි කැව්වා. මතක විදිහට නම් ඇවිල්ලා හිටපු ගොඩක් දෙනෙක්ට අපි කේක් කැව්වා. මේ ඉන්නේ චමත්ගේ නැන්දා. ඊට පස්සේ අපේ ආච්චි අම්මට ආතට කේක් කැව්වා. මේ අම්මා ආච්චි. ඊට පස්සේ ඉන්නේ ලොක්කී කියන්නේ චමත්ගේ තාත්තගේ අක්කා. මේ ඉන්නේ කේක් එකේ ආටිස්ට්. එයා තමයි කේක් එක හැදුවේ. ඊට පස්සේ තිබුණේ බුලත් දීලා අම්මලා තාත්තලාට වඳින්න අම්මලා තාත්තලාට වැඩි හිටියන්ට. ඊට පස්සේ චමත්ගේ අම්මා තාත්තට අපේ අම්මා තාත්තට වගේ ඇවිල්ලා හිටපු සියලුම වැඩි හිටියන්ට අපි වැඳලා ආශිර්වාද ලබා ගත්තා. අපේ ඉතින් අලුත් ජීවිතේට. එකක් දුන්නු නිසා අපේ කෑම මේසේ තියෙන්නේ ගොඩ කැවිලි ಜಾති වගේ දේවල්. අපි එතකොට ප්ලෑන් කරලා තිබුණේ අපේ දේශීය විදියට, ඒ කියන්නේ කිරිබත්, කැවුම් කෙසෙල් ගෙඩි, පැණි වලලු වගේ දේවල් එක්ක පොඩ්ඩක් වෙස්ටර්න් විදියට යන සෑන්ඩ්විච්, කට්ලට් වගේ දේවලුත් මික්ස් කරලා කෑම මේසයක් දෙන්න. අගල දුන්නේ බ්ලූම්ස් ඇන්ඩ් බ්ලොසම්ස් බා එකේ තේන ඇති හරිම ලස්සන මල් බොකේ එකක්. ඉතින් thank you so much ඔයගලන්ට මේ වගේ ලස්සන මල් බොකේ එකක් හදා ගන්න ඕන නම් බ්ලූම් ඇන්ඩ් බ්ලොසම්ස් බා එකට. ඊට පස්සේ අපි අපේ ෂූට් එකේ කියන්නේ එන්ගේජ්මන්ට් එකේ ෂූට් එක කරේ හවස. එතකොට මේ අපි බණ්ඩාරගමට ගිහින් හවස අපේ ෂූට් එක කරන